අයිබෝවන් සංසහයි ස්ටුඩියෝ වෙත ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ගොඩ දවසකට පස්සේ අපි අදත් ආවා රෙසින් වීඩියෝ එකක් අරගෙන. මේක ඇත්තටම අවුරුදු උත්සවයකට තෑගි සඳහා ලබා දෙන රෙසින් අයිටම්ස් ටිකක් තමයි මම හදන්න යන්නේ. ඒ වුණාට ඔයාලට පේනවා ඇති දැනටමත් මම ටිකක් මේකෙන් කම්ප්ලීට් කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මේක ඉතුරු ටික කම්ප්ලීට් කරගන්නේ මොන විදියටද කියලා. මේ තියෙන්නේ මගේ වෂි ටේප් කලෙක්ෂන් එක. ඉතින් මම අද ප්‍රධානම අයිටම්ස් 5ක් හදන්න තමයි හිතන් ඉන්නේ. ඒ එක අයිටම් එකකට වෂි ටේප් යූස් කරලාත් මම නිර්මාණයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතුවා ඒකට හොඳම දේ මෙන්න මේ ට්‍රාන්ස්පේරන්ට් නැත්නම් එහා මෙහා පේන වෂි ටේප් එකකින් මට සන්ෆ්ලවර් තීම් එක තමයි මේකේ තියෙන ඔයාලට පේනවා ඇති මේ විදියට. ඒකෙන් කැමති ඩිසයින් එක අපිට කපාගෙන මෙන්න මේ මෝල්ඩ් එකට මේ විදියට අපි කැමති විදියට ප්ලේස් කරගන්න පුළුවන්. ප්ලේස් කරලා මේකට රෙසින් දාන්න විතරයි තියෙන්නේ. වෙන කිසිම ඩිසයින් එකක් නැත්නම් වෙන කිසිම අමුද්‍රව්‍යයක් මේකට යූස් කරන්න අවශ්‍ය නැහැ. ඒක තමයි වෂි ටේප් එකක් පාවිච්චි කරලා හදාගන්න එකේ වාසිය තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට හොඳට එජස් එහෙම හොඳට තද කරගන්න ඕනේ නැත්නම් රෙසින් බුබුලු හිටින්න පුළුවන්. ඒ වගේම මම මෙතනදී මටත් පාවිච්චි කරන්න ඉයරින්ග්ස් දෙකක් වෙනම හදාගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ සෙලෝ ටේප් එකේ කියන්නේ රෙසින් සඳහාම තියෙන ටේප් එක මේකෙන් මම අද පාවිච්චි කරන්න ඉන්න ඉයරින්ග්ස් දෙක හදාගන්න යන්නේ. අතර මේ ඉයරින්ග්ස් දෙක ඕපන් බැසල්. ඔයාලා අහලා ඇති ඕපන් බැසල් කියලා මගේ කලින් වීඩියෝස් වල. ඉතින් මේ විදිහට තමයි මගේ එක මං හදාගන්න යන්නේ. මේ තියෙන්නේ මයිකා පවුඩර් සෙට් එක. ඔයාලට කැමති විදිහට මයිකා පවුඩර්ස් මේකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. මං අද ප්‍රධානවම හදන්න ඉන්නවා කලින් කිව්වා වගේ අයිටම්ස් 5ක්. ඉතින් ඒකට මම කහ පාට විදියට මගේ සන්ෆ්ලවර් තීම් එක ගත්තා. ඒ වගේම මං ඊට අමතරව රතු, නිල්, කොළ සහ රෝස පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ විදියට රෙසින් සහ හાર્ඩ්නර් හරි අනුපාතයට. ඒ කියන්නේ 2:1 රෙසින් කොටස් දෙකක් දානවා නම් හાર્ඩ්නර් කොටස් එකක් දාගත්ත රෙසින් එක අවම වශයෙන් විනාඩි 5ක්. අවම වශයෙන් කියන්නේ අඩුම විනාඩි 5ක්වත්. ඊට වඩා වැඩි කරාට කිසි ප්‍රශ්නයක් නැහැ. අවම වශයෙන් විනාඩි 5ක් කලවම් කරගෙන මෙන්න මේ විදියට මම මුලින්ම දානවා මගේ සන්ෆ්ලවර් තීම් එකෙන් හදාගන්න යන ඉයරින්ග්ස් එකට නැත්නම් ඉයරින්ග් සෙට් එකට. ඒ වගේම මේ බ්ලූ කලර් සෙට් එකට මම පබළු තමයි යූස් කරලා තියෙන්නේ යට කොටසට. ඉතින් ඔයාලට කැමති විදියට කැමති ආකාරයට ඔයාලගේ මෙන්න මේ වගේ අයිටම්ස් හදාගන්න පුළුවන්. ඒ වගේම නිල් පාට එකේ මම උඩට මයිකා පවුඩර් එක අරන් තියෙනවා. යටට ඔයාලට කලින් පෙන්නුවා වගේ පබළු තමයි අරගෙන තියෙන්නේ. සාමාන්‍ය පබළු ටිකක් අරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ ප්‍රොසෙස් එකත් අවසානයේදී පේන විදිය. මේ මං චූටි ඉයරින්ග්ස් ටට් එකකුත් හදාගන්න යනවා අපේ ඕඩර් එකට. මේ තියෙන්නේ මම පාවිච්චි කරන්න හදන ඉයරින්ග්ස් දෙක. ඒ වගේම මේ තියෙන්නේ මං අනිත් ඉතුරු කරපු අයිටම්ස් ටික. මම අද මේ වීඩියෝ එකකින් රෙසින් අයිටම් එකක් හදාගන්න විදිය ඉන් ඩීටේල් කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මගේ කලින් වීඩියෝස් වල ඒක හොඳටම පැහැදිලි කරලා තියෙන නිසා මට අද කියලා දෙන්න ඕනේ විවිධ ඩිසයින් වලින් කොහොමද අපේ රෙසින් අයිටම් එකක් නිර්මාණය කරගන්නේ කියලා. ඒ කියන්නේ මයිකා පවුඩර්ස්, ස්ටිකර්ස්, ග්ලිටර්ස්, පබළු වගේ විවිධ දේවල් යූස් කරලා මෙන්න මේ විදියට
කොහොමද අපේ රෙසින් අයිටම් එක ගොඩනගා ගන්න කියලා තමයි මට අද ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕන උනේ. ඉතින් අද හදපු අයිටම්ස් ගැන මොනවම හරි දෙයක් අහන්න තියෙනවා නම් මොනවම හරි ප්‍රශ්නයක් ඒ ගැන තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක වෙනකන් අපිව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.